Hello යාළුවනේ මොකද වෙන්නේ ඉතින් හැමෝම පිළිගන්නවා මගේ 6 වෙනි vlog එකට ඉතින් ඇත්තම කිව්වොත් මම දැන් ඉන්නේ වරකබලේ ඉතින් මම කියන්නම් වෙලාව කීයද කියලා වෙලාව ඇවිල්ලා පාන්දර 4:00 යාළුවනේ හරිද මම කටහඬ නම් පොඩ්ඩක් වෙනස් ඇත්තම කිව්වොත් මට හනිප නැහැ හරිද චුට්ටක් විතර හනිප නැහැ අසනීපේ පැත්තකින් තියලා අපි යන්න හදන්නේ ලස්සන පැත්තකට ලංකාවේ තියෙන ඉතින් ඔයාලමයි කලින් vlog එක බලුවා නම් ඔයාලා දකින්න ඇති මම අපේ ෆොටෝ ආර්ට් එක කට්ටියත් එක්ක පොඩි ගමනක් ගියා. ඉතින් මේ පාරත් අපි යාළුවොත් එක්ක තමයි යන්න හදන්නේ. හැබැයි අද චුට්ටක් කට්ටිය නම් වැඩි. ඉතින් එහෙනම් යාළුවනේ අපි යමු vlog එකට. අපි සෙට් වෙමු. ඉතින් අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු. යාළුවනේ ඔයාලට මම පේනවද දන්නේ නැහැ. මම ගලිගම ටවුන් එකට ඇවිල්ලා තින්නේ. අපි යන් ෂොප් එකට අපි රයිඩ් නම් දාලා තියෙනවා. අපි උඩට ගිහින් බලමු. කට්ටිය ඇවිල්ලා දන්නේ නැහැ මං විතර දන්නේ නැහැ පරක්කු. ෂේප් එක උඩට ගිහිල්ලා බලමු යාළුවනේ. ඉතින් යාළුවනේ මේ තියන්නේ අපේ ෂොප් එක photowart.lk කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි මම ඩිසයින් හදන්නේ. ඉතින් මේක මෙතන ගැන කියන්න ඕනේ නැහැ මම කලින් වීඩියෝ එකේ කිව්වා. ඉතින් ඔයාලට ලංකාවේ ඕන තැනකට ෆොටෝස් මග් අනම්මනම් තෑගි ගොඩක් දේවල් ඕනම තැනකට දවස් දෙකක් වගේ ඇතුළත ඩිලිවර් කරගන්න පුළුවන්. ඉතින් ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් මම කැටලොග් එකේ link එක පල්ලෙහාන් දාලා තියන්නම්. ඒකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඕකේ යාළුවනේ අපි යන්න හදන්නේ. ඒ පිහම් එක. මං කොහෙද? හරි. Hai. යාළුවනේ මේ ඉන්න ලක්ෂාන්. Hai. මේ ඉන්න මේ ලහිරු අයියා. ලහිරු අයියා වාඩු ඉන්න කාටවත් කරදරයක් නැහැ. ශ්‍රීමත් සීන් එකේ ඉන්නේ. හරිද? මෙයාව නම් දන්නවා. Hai. Hai. මෙයාව නම් දන්නවා කලින් vlog එක බලුවා නම්. Hai, ayo dek. Hai. Kau tahu dek kira? Aduh, udah kau dah dia. Kau tahu apa yang? Bau. Cik, apa yang kau dah dia mun? Oke, kau dah dia dah. Hah? Ya kau hai, good morning kira kian tu. Tadi biang mau. Terakhir bah. Terakhir bah. Ada bodoh kan yang tak tahu dah. Ini amu tu rahat ini bah. Terin deh. Tadi biang. Tadi biang. Aku mau jadi deh ini dah bang. Ada bahang aku last time berapa bet? Oh denu camp dong kan.
ඉතින් අපි කොහෙද යන්නේ? පළවෙනි හල බලන්න. Sisters, good morning. Takෝ. ආයෙ ඔය එන්න මට දෙක දෙන්නත්. දෙක. අනේ යවන්න මේ ඕපන් වයිඩ් එකේ තියෙන ආයෙ ඔය ගිරි දෙකානේ මේ මුන්සේ කලේ. ඔය කියන්න කානේ. මේ එන්නකො මට දෙක දෙන්න. මම ෆොටෝ එක නැත්තම්. අයද කොණ්ඩේ කරා. කොණ්ඩේ කරා. කළු වෙලා. මේ කාරි සුළු පාට. වෙලාවකට සුදු වෙලා ලක්ෂාන් මේ අද මොකද හිතෙන්නේ ඇල්ලගෙන? තාම දැක්කේ තාම දැක්කේ නෑ නෑ. බැලුවා පළවෙනි ඇල්ල. අඩි අර කඳු ටික බලන්න. යාළුවනේ වලට පේනවද දන්නේ අර පැත්තේ කඳු තියෙනවා හරිද? දැන් මේක නම් පේන්නේ නැද්ද කොහෙද? පත්ත ලස්සනයි ඇත්ත. සීතලයි අපි දවිට කැම්මේ උඩට අරන් යන් හරිද කොහොමද? උරු නෑ මල්ල. තියන් ගා. එමුරුයි. අයෝධ්‍යා කාරු ලහිරු ඉතින් අපේ ලොග් මාස්ටර් හලෝ. දෙන්න එතකොට ලක්ෂාන් ඉතින් අපි කට්ටිය දැන් පළවෙනි ඇල්ල අපි බලන්න යන පළවෙනි ඇල්ල ඇලි 7ක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද වෙන්නේ කියලා. ඒක අයියනේ ඒකට අයියව ඇත්තටම අයියෝ මේ වීඩියෝස් වල දෙනවා. ඇයි මේ පැත්තට මොකද ගියේ? මේක 12 භාගයේ 12 භාගනේ. ඒ කියන්නේ මේ පැත්තට ආ කියන්නේ අපි 12 භාගයට ඇවිල්ලා ඉන්නේ. ඉල්ල පටන් ගන්න තැන මේ දැන් පළවෙනි ඇල්ලට ඇවිල්ලා තියෙන්නේ අපි. ඇලි 7ක් තියෙනවා. හතක් තියෙනවා පළවෙනි ඇල්ල අපි බලලා ඊට පස්සේ උඩහට යන්න ඕන view point එකක් තියෙනවා ඉතින් අපි බාබකියු පාරක් දාලා වැඩ ටික කරලා ඉතින් ආතල්ලයක් අරන් එන්න තමයි යන්නේ අතල්ලා කරන් එන්න යන්නේ. අයියේ ඔය අවුල් දෙකට අපි ෆොටෝ කරන්නේ group හදන්නේ ඔයාල තනියම ගෲප් එකේ තනියමයි ඉතින් ඔබ තනියම ඉඳපන් මම ඉස්සෙල්ලා කට්ටිය හරියට අඳුන්වලා දුන්නේ නැහැ නේ මේ ඉන්නේ. අපේ අයියා මගේ කලින් vlog එකේ දකින්න ඇති මෙයාව. ඉතින් මෙයාගේ channel එකක් තියෙනවා මේ චමිරෝ vlogs නේ. ඔව් චමිරෝ අයියාගේ channel එක subscribe කරන්න යාළුවනේ. ඉතින් මේ ඉන්න දෙක වෙන්න නැක්ක මෙතන. ආතපුතු channel එක අද channel එක. කොහොමද channel එක හරියට අහුවෙන්නේ නැහැ එයාගේ චුට්ටක් කරකොල කරලා අදා ගන්නවා. ඔව් පොඩ්ඩක් අවුල් channel එක channel එකක් තියෙනවා හැබැයි හරියට අහුවෙන්නේ නැහැ channel එක මෙතන කපල් එකක් ඉන්නවා. නෑ නෑ ත්‍රී කපල් ත්‍රී කපල් මම දන්නේ රිතික් මේ මොනවද කියනවා. මේ ඉන්න අපේ බොයිස්ලා ටික මේ කට්ටිය හිටියේ නෑ කලින් vlog එකේ. අද ඉන්න හරි. කෙම්මක්කා. ලහිරු අය ඉන්න ලහිරු අය අපිත් එක තරහ වෙනවා දැන් කියන්නේ මේ නෑ කියලා හයි ලහිරු අය. හයි. හයි. දැම්ම ගත්තා අම්මලු. කල්නේ කැම්මක් තියෙනවා. මේ වගේ ගමනක් යන ජොලිය. ඒ කියන්නේ මිනිස්සු නෑනේ අනවශ්‍ය සෑහෙන්න අර මිනිස්සු ගේ පිරීලා එහෙම නෑනේ බං. ගත්තා. කැලලක් තුනක් යනවා. එහෙම ටිකක්. පපු යමාරු හැද වෙලා මෑට. කරලේ ඔව් එක පාටේ අයි හුක් ගාලා හරිද? යාළුවනේ අපි ඇවිල්ලා තියෙන නලක නැල බලන්න වල වෙන්නේ නැති. ඈත තියෙනවා. මේක තමයි පළවෙනි ඇල්ල. බා මිනිහන් ගම්මඩ සහට. මේ ස්කූල්කක් වන්න යාළුවනේ වෙන්නත් එහෙම. සාමාන්‍ය මේ වගේ දැන කියන හැමදාම ලක්ෂණ මේ. මම මෙතන හරිද? මොකද වෙනවා මම පරිස්සම් කරනවා.
අර මේකයි සීන් එක ලංකාවේ මේ ඉතින් ගොඩක් තැන් වලට සංචාරක ආකර්ෂණය තියෙනවානේ. හැබැයි මේ මම දන්නේ ඇයි මොකක් හරි හේතුවකට මේ වගේ තැන් වලට අඩු වෙයි කියලා. මට හිතා ගන්න මොකද වෙන්නේ. මම මිරවඩා මිනිස්සු ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඔව් අපි උදේම ආපු හින්දා දැන් නැහැ. ඒ බලනවා කොහොමද ආවද දැන්. අර ගයින් ගොඩක් නැහැ. ඉතින් බලන්න. White dance है गिना याद है? ini omni balas no යාළුවනේ මේ තමයි අපි බලන්න ආපු පළවෙනි ඇල්ල නලඟන ඇල්ල. වලට වෙනදී ලස්සනයි. නාම ඉතරයි බලා. යාළුවනේ අපි ඇල්ල බැලුවා බලලා යන්න හදන්නේ. දැන් අපි යන්න හදන්නේ කණ්ඩ. හරි තමයි බඩගිනි. ඉතින් රිතික් අම්මට මේ කැමරාමන් කෙනෙක් ඉන්නවා නේ. අත ගන්න එපා ඉතින්. කැමරාමන් කෙනෙක් ඉන්නවා. අපිට යන්නද කියන්නේ? යෝ යෝ. එලි ෆස්ට් කොනොත් එන. එන්න බල වලකට හරි යටි වෙල්ල ඉන්නකොට. යලක්කා. ඉන්නටි පාන් ගන්න කඩේ විකුණන අක්කා. පාන් කෙල්ල. ඔයද? හරි හරි. මේ වාර උඩට මික් කර දාන්න. එපා. දෙන්න දෙන්න. මට එලයිරයට එකක් දෙන්න. මම මං ගන්න. මේ දෙක විතරක් දුන්නා මේ එකක් කන්න ඕනේ. පාන් කන්න. ආනේ පාන් කෑල්ල ගන්න ආයේ ඔක්කොම දෙන්න නෑ. මේ බලන්න මේ දෙක විතරක් දුන්නා දැන් පාන් නෑ දැන් මේක නිකන් කන්න ඕනේ දැන් අපි. මේ අක්කා එහෙම දෙන්නේ අපි. නෑ ඒකට දැම්මේ නෑ. අපි දුන්නා එක චේතනට පාන් කෑලි දෙකක් දෙන්න. ඔක කින්න ඕමයි ඔල්ල ගන්න. මේ ටිපව් අප්පා. උ දෙවිලි පාර නේද? ආගෙන නාලගත්තා. ලක්ෂාන් අපි කාලයෙන් පිටත් වෙන්න හදන්නේ ඊළඟ කොහටද දන්නේ යන්නේ. ඊළඟට
අර බෝඩ් එකේ තියෙනවනේ. ඊළඟ වඩම දිලා. ඔබේ මාර වාසන දෙන්නේ. මම මොකද කියන්නේ? බඩ හරියට. හරියට. කියන්න වචන නෑ මම ඉන්නේ ඒක කතාවන්නේ. මේ වෙන්න බෑ බං. ඕක බැටරි බොනවද බං? සනික. මේ මේක තමයි මොකක්ද? ඒ රිතිකෝක දැන්වත් දාන්නකෝ. ඕක වැඩ කරන්නේ නැහැ. මේක අපේ අල්ලන් ඉන්නේ. මේ පාට අල්ලන්. මේ බලහකොට. සින්දු ගායකයා බහින්න යන්නේ. සවුන්ඩ් ඉංගිරිය. සවුන්ඩ් ඉංගිරිය. හෙලෝ. පොරුවට චෙක් කියනවා එලෝ කියනවා මයික් කියනවා. බලන්න පුළුවන් කියලා ඊට පස්සේ කියනවා මයික් බැටරි බෑ. බලලා මේක අස්සර දාගත්තද? නෑ මෙහෙමයි. චෙක් කියනවා එලෝ කියනවා ඊට පස්සේ බැටරි බෑලා කියනවා. දැන් බැටරි වැහලා. චෙක් කියනවා බැටරි බෑලා. ඒ කැමති සිංගල් මොනවද සිංගල් තියෙන කියන්නේ අඩ 250කට 300කට වැඩි හරිද කොළඹින් බස් ඉදන් මෙහෙට ඇවිල්ලා තියෙනවා හරිද දැන් මේ කියන්නේ සැලුන් තිබිලා තියෙනවා 5ක් විතර බේකරි 5ක් විතර තිබිලා තියෙනවා හරිද ලොකු කඩ තිබිලා තියෙන ලොරි වලින් ඉහළ තමයි බඩු වලින් එනවා තියෙනවා ගොඩක් ඉඳලා තියෙනවා මේ දැන් ඔය ගරා වැඩිත වගේ තියෙන්නේ මේවා 1900 අතලියේ තමයි මේ මෙහි තිබිලා තියෙන හොඳට දියුණු නගරයක්. සෑහෙන දියුණු නගරයක්. පස්සේ අර වතු අධිකාරිය ගැලවිලා ගියාට පස්සේ මේකට මිනිස්සුත් එහෙමම ඒක තැන් වලට ගිහිල්ලා. ඒක මේක අර ගරා වැඩිච්ච ටවුන් එකක් විදියට මේ වෙලා. මේ තියෙන්නේ සෝල්ඩර් දාපු ගෙව. ඔය කඩ. මේ තියෙන සෝල්ඩරේ දැකලා තියෙන සෝල්ඩරේ ඉස්සර කොළඹින් බස් එකක් ඇවිල්ලා තියෙනවා මෙහෙට මේ එකක් හිටන් බස් එකක් හිටන් තිබිලා තියෙනවා කොළඹ දේතුවල. ඒ තරම් දියුණු නගරයක්. ලක්ෂණ අපි සකුර ගහ බලන්න යන්න. යන්න ජපානයට ඇවිල්ලා ජපානට. ඒ කැම්ම තරම් ඉලිම පාරේ අම්මට හුඩු වෙනවා දාලා අන්න අතර. මේ ඇත්තට මේ ඇත්ත නම් මොකද්ද වෙයි? ඈ? රොබරෝසියා? හයි මේ අර ගහේ නම මොකක්ද අතර? රොබරෝසියා. සකුර ගහක් වගේ. සකුර ගහක් වගේ නේ? සකුර දිමු ඉන්නේ.
මම පල්ලෙට කොට ඉතින් අඩිය කරනවා මොකක්ද අර ඉස්සෑවද ඉස්සෑවද නෑ අයියෝ මුන් වනේ වන්දවන් ළඟලා හිරුවේ බලහංගුයි අර බලහංගුයි පට්ටගෙන කොණ්ඩ කට්ට බලහංගුයි ඇති තා පොඩ්ඩේ මේකේ බයිලාද යාළුවනේ ඔයාලට පේන ඇති ඇන්ගල් එක පට්ට ලෑන්ඩ්ස්කේප් එකක් තියෙන බම්මිද අනේ අපි අංකෝ තන්ට තිචාරුවක්කේ ඔයාලට මොකද කියන්න තියෙන්නේ මේ තැන ගැන ලස්සනයි තාම අදහසක් නැහැ වැඩි අර සකුර ගහ බලන්න යන්නේ ඒවා නම් ලස්සනයි මේ සකුර නෙමෙයි රොබරෝසිය හරි කොහොමද මේ හරි රාත්‍රියේ ඩාතලෙකට ගියේ සකුරගෙන් ලස්සන නමක් හලෝ මේ පාරේ කවුරුත් සකුරාය අකුසා ඔන්න අයි අඩේ වර වයිට් ලෙන්ස් එක ගෙනාව නම් සුපිරි ෆොටෝ ටිකක් ගහගන්න තිබ්බේ ගණ්ඩම හිටියේ බම්ම එయ్యකෝ එක තියලාවේ අර පල්ලේ ගියමුද මොකක් නැවතුනේ අර පල්ලේ මල් ටික රොබරෝසි හරි යස් ඒ පුදුම නමක් ඒ අඩේ ඒව ටිකක් සකුරාගේ තමයි සකුරා වෙලා හරි කතාව බලන්නද සකුරා හැබැයි සුදුයි ඔය මෙච්චර තද රෝස නැහැ යාළුවනේ අපි ඇවිල්ලා තියෙන රොබරෝසියා ගහක් ළඟ මේ බලන්න ලස්සන මේ හැමතැනම මල් වැටිලා තියෙනවා පට්ට ලස්සනයි ඔයාලට වෙන ඇති ගහේ ලස්සන යාළුවනේ මා ලස්සනයි හරිද මෙතන මේ view එකත් එක්ක මා ලස්සනක් තියෙනවා මෙතන අංකල් මේ වැඩ කරන කට්ටියද කොතනද ඒ වේ ලක්ෂා විනාඩි 5කට ලංකාවේ ඉන්ඩි කියලා අමතක කරාම වන්නරක බලන් විතරයි මේක මේ හරි යාළුවනේ පරණ කෙල්ලවසී වෙන්න කියලා ලක්ෂණ දාන්න හදනේ මලක් පල්ලෙහාට ඒක කොහටද යන්න? ආයෙ ගන්න වතුරට යන්න යාළුවනේ. මලත් නොපෙනී ගියා. එයාත් නොපෙනී ගියා. මලත් නොපෙනී ගියා. එයාත් නොපෙනී ගියා. බලන්න මේ ඇඳුමේ පාටත් එක්ක මේක මැච් වෙන හැටි බලන්න. හිතලා මම යන්න ගන්න. මේක ගහව වෙන ගන්න බෑනේ. අනේ මේ බලන්න. ලක්ෂාන් අපි ඇවිල්ලා ඉන්නේ ලෙජෙන්ඩරි පොට් එකකට. යන්. යාළුවනේ අපි ඇවිල්ලා තින්නේ view point එකට. මට හුඩු වෙනවා දාලා. එන්න ඔයාලට පෙන්නන්න යාළුවනේ. පේනවද දන්නේ නැහැ. මට සිරියනවා දාලා. මේ පැත්තේ. ඔයාලට පේන ඇති යාළුවනේ. මේ තියන්නේ දේදුගල view point එක යාළුවනේ. බලන් පිටිය view point එක. අරුඩ කොහොමද ඒක තමයි. යාළුවනේ මං මයි කැම් එක අයින් කළා. වයිඩ් ලෙන්ස් එක දාලා පෙන්නන්නම් කොමින්ට්. යාළුවනේ ඔයාලට පේන ඇති ලස්සන මෙතන. අපි ගොඩක් උඩ ඉන්නේ ඔයාලට පේන ඇති. අරින්න අපේ කට්ටිය. මෙතන ගොඩක් උඩට කන්දක් තියෙනවා යාළුවනේ. මෙයා අපි ආපු වාහනේ. මෙතන තියන්නේ මොකටද බා?
මෙතන මම දැන් ඉඳගෙන සිරිනර මණ්ඩ තියෙන. අඩේ අපි පොඩ්ඩ ආර පැත්තට කියලා බලමු. මෙතනින් වැහෙන්නොත් එහෙම ආයේ ගෙලින්ම ලෝයෙත් හොයන්න හම්බෙන්නේ යාළුවනේ. ආයෙ වැහෙන්නම තමයි හරිද? අඩේ මෙතන ලීප් ඔෆ් එක කරයි. ඈ? ඔහෙ නෙවෙයි. ඒක දැක්කා. පෙන්නෝ. මේ වගේවා. ඉතින් යන්න බයි දෙනවා. නෑ ඒක හොඳයි යන්නේ. ඒක ලස්සනයි. Press E to synchronize. Press E to synchronize. ෆෝන් එක අල්ලගෙන ඉඳී යෝ. ෆෝන් නැත් ඒවා. හරියට ගන්න කියන්නේ මෙහෙන්ද? කනවා මෙද ටෝච් එකට. චිල්ලිත් ලහිරු සිල්ලිත් ලහිරුයි. ආට මොකද හිතන්නේ මේක ලහිරු හිතෙන්නේ නැහැ. හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් එකක් යන්න හිතනවා මෙතන. කනින් අහකට කණි යෝ ආංග හරිද යාළුවනේ ස්ටුඩියෝ එකක් කරන කට්ටිය මේ වගේ විව් පොයින්ට් එකට ආවම හැසිරෙන විදිහවල් හිතා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි හැසිරෙන්නේ. අරුගේ බෙල්ලේ වැටලා යකෝ කැමරාව. අයි මොකද හිතන්නේ? අද මොකද විව් පොයින්ට් එක ගැන? හොඳයි හරිම ලස්සනයි හිත නිදහස් නේද මෙතනට ආවහම අමුතු නිදහසක් දැනෙනවා අර Cool නේ? කාර්ය බහුල ජීවිතෙන් විදිලා වෙනම ලෝකයකට ඇවිල්ලා වගේ තමයි හැඟීමක් තියෙන්නේ නුවරඑළියද මෙහෙද? මෙහෙ මෙහෙ රසයිනේ. නුවරඑළිය ඉතින් සීතල තියෙනවා ඒ වුණාට නුවරඑළිය වගේට වැඩිය අමුතු ආදල්ලක් තියෙනවා නේ. යන තැන්වල නවත්තනත් ෆොටෝ ගන්න යාළුවනේ. ෆොටෝ කැපැසිටි. ෆොටෝ වලට ගහමු ෆොටෝ වලත් ගහලා දී. මගේ සෝෂල් ලින්ක්ස් ටික මම මේ පැත්තෙන් දාන්නම්. ඒ ටිකත් ෆලෝ කරගෙන දෙක දානක් ඒ. ඔයා මගේ ලොග් එක කෑවේ. අර ආයි දෙක දානවා. Oke, යාළුවනේ ඉතින් අපි පොඩි රොමක් දාලා කාලා දීලා ආපහු යන ගමන් ඉන්නේ යාළුවනේ. ඉතින් අපි රක්ෂාන් ඉන්නවා. හැබැයි ලයිරුවයි ඉන්න ලයිරුවයි මම දැන් ඉඳිද කොහෙද? හරි. මේ පැත්තේ අපි ආයි.
ඉතින් හරි ඉතින් අපි ආතල් එකේ පොඩි ගමනක් ගිහින් ආවා. ඔයාලට පෙන්නුවා. ඉතින් ඔයාලා 12 භාගෙ පැත්තේ යන්න ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපේ vlog එකට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. වීඩියෝ ලයික් එකක් දාන්න. එහෙනම් vlog channel එකත් මම subscribe කරන්න. මගේ main channel එකේ තියෙනවා link කරන්න පල්ලේ අපේ description එකේ. එහෙනම් අපි අලුත් vlog එකෙන් හම්බෙමු යාළුවනේ. එහෙනම් බ්‍රොයිස් අපි හින්ගෙන් අපි අලුත් vlog එකෙන් හම්බෙමු. කෙම්මත් තමයි.